මෙන්න මේක ලස්සනට පුරුදු කරන තැන මගේ ජීවිතේම හම්බුනේ මට මගේ ගුරුවරයා. අපේ මහමෙවුනාව ඇතුළත තුළ ස්වාමීන් වහන්සේලාගේ අතින් වචනයක් හරි මේ වෙලාව වරද්දක් වුණා කියලා තේරුණොත් ලොකු ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දෙනම ගෙන්නන සමාව ගන්නවා. ආයස්මතුන් මේ ආයස්මතුන්ගේ සමාව ගන්න. ඔයා මෙයාට සමාව දෙන්න. මේ ඇස් දෙකෙන් දැක්කාම මේ කන් දෙකෙන් ඇහුවා. ඒ සත්පුරුෂ දහම් ප්‍රතිපදාව අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපේ සංඝයාට පුරුදු කරන හැටි මා දුටුවා. අපි ඉස්කෝලේදී දැක්කේ නෑ ඔක. ඇත්ත කතාව. මොන්ටිසෝරි දැක්කේ නෑ. ඇත්ත කතාව. උසස් අධ්‍යාපනය අපි දැක්කේ නෑ. ඇත්ත කතාව. ගෙදරදීන් පුරුදු කරන්න ළමයිට සමාව ගන්නවා කියන එක. ඉස්කෝලේදීන් තවත් දෙන්නෙක්ගෙන් වැරද්දක් වුණ ගමන් ඔක්කොම වේවැලහරන් දිගට අරහට මේ තලන්න නැතුව ඉස්සලා වැරද්ද කාගේද කියලා හොයලා ඔයාගෙන් මෙයාට වැරද්ද වෙලා තියෙන්නේ. ඉස්සලා සමාව ගන්න. ඔයා මෙයාට සමාව දෙන්න. ඊට පස්සේ දඬුවම දෙන්න. ඒතර ළමයින්ට දඬුවමට කලින් සමාව ගන්නවා කියන එකක් හිතට එනවා. ඒක පුරුදු කරන්න මේ බණ අහන්නේ ගුරුවරයෙක් නම් මේ බණ අහන්නේ අම්මා තාත්තා කෙනෙක් නම් මේ සමාජයේ වගකීමක් තියෙන කෙනෙක් නම් මේ කියන දහම අහන්න. මේ උතුම් සත්පුරුෂ බීජේ සමාජයේ වපුරන්න. ඒ තමයි වරදට සමාව ගැනීම සහ වරදට සමාව දීම. දෙවෙනි තැනට ගන්න දඬුවම හෝ අනිත් විකල්ප. ඒකට ඒ ළමයි තුරම තමාගේ වැරද්ද පිළිගැනීම තියෙනවා. සමාව ගැනීමල තියෙනවා. අනිත් අයගේ වැරද්දට සමාව දීම තියෙනවා. අර පඬිතයාගේ ගතිගුණ තුන පුහුණු වෙනවා. දෙව්ලොව යන ගුණ ගෙදරදිත් පෙර පාසලේදීත් පාසලේදීත් උසස් අධ්‍යාපනයේදීත් පුරුදු කරන්න පුළුවන්. ඕවා පුරුදු කළේ නැත්නම් යම් දවසක කසාද බැන්දොත් එහෙම ස්වාමියාගේ වැරද්දට බිරිඳ සමාව දෙන්නේ නැහැ. බිරිඳගේ වැරද්දට ස්වාමියා සමාව දෙන්නේ නැහැ. පුංචි වචනේ හිතේ තියාගෙන පැසව ඉන්නවා. සමාව නැහැ යාළගේ ජීවිතේ. ඇයි පුරුදු වෙලා නැහැ? කවදා අහපු දේවල්ද කවුරු කියපු ඒවාද? ඒ නිසා වැරද්දක් වුණාම දඬුවමම හිතට එනවා. සාධාරණ අසාධාරණ බවම හිතට එනවා. සමාව කියන එක ඉන්නේ. ඒ නිසා පාසලේ ඉඳලා පවා පුරුදු කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේට ගරහපු කෝකාලික භික්ෂුවට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව සමාව ගත්තේ නැහැ. ඊට පස්සේ තුදු කියන බ්‍රහ්මී ආකාශේ පහළ වෙලා කෝකාලිට කිව්වා කෝකාලික මං උඹගේ කලින් ගුරුවරයා. ඒ තුදු බ්‍රහ්මයා කෝකාලික මහාන කරපු මේ ගුරු ස්වාමීන් වහන්සේ දැන් බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා ඉන්නේ. කිව්වා කෝකාලික සමාව ගන්න සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන්ගේ. කිව්වා මේ ඔබ වහන්සේ බ්‍රහ්ම ලෝකෙ කියන බ්‍රහ්ම ලෝකෙ ඉන්න මෙහෙට එන්නේ නැතුව කිව්වා. සමාව ගත්තේ නැහැ. එහෙම ඇඟේ ගෙඩි දාලා පුපුරලා මේ පදුම කියන නිරේ ඉපදුනා. සමාව ගත්තනම් උපදින්නේ. භයානකම. ඒ නිසා ඒ කාලේ සංඝයා සිවුරෙන් සිවුර ගැටුණත් සමාවෙන්න ස්වාමීනි කියලා සමාව ගත්තා. සිවුරෙන් සිවුර ගැටුණා. වචනයක් මොහොනත් සමාවෙන්න ස්වාමීනි කියලා සමාව ගත්තා. වැරද්දක් කියන්නුනත් වැරද්දක් කියන්න අවසරයි ස්වාමීනි කියලා අවසර ගත්තා. ඒ නිසා පින්වත්නි මේ අඩහෝරාවක් ඇතුළත විස්තර කරන්න පුළුවන් ප්‍රමාණයට මේ විස්තර කළේ තමන්ගේ වැරද්ද තමන් දකින්න ඕන. තමන්ගේ වැරද්දට තමන් සමාව ගන්න ඕන. අන් අය සමාව ඉල්ලද්දී සමාව දෙන්න ඕන. සත්පුරුෂයාගේ හද තෙත් වෙලා තියෙනවා සමාවෙන්. අසත්පුරුෂයාගේ හද වේලිලා තියෙනවා සමාවෙන්. එයාට සමාව නැහැ. එයා සමාව ගන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ අසත්පුරුෂයා. සත්පුරුෂයා සමාව ගන්නවා සමාව දෙනවා. තමන්ගේ වැරද්ද විදිහට දකින්න ඕන. ඒ නිසා ඔබ වැරද්ද වශයෙන් දකින්න කෙනෙක් වේවා. ඔබ වරද්දට සමාව ගන්න කෙනෙක් වේවා. අන් අය ඔබෙන් සමාව ගන්නෙද්දී නොමසුරුව හිතට එකඟවම සමාව දෙන කෙනෙක් වේවා. ඔබගේ හදවත සමාවෙන් සිසිල් වේවා. ඔබ සමාව දන් දෙන කෙනෙක් වේවා. ඔබ අන් අයගෙන් සමාව ඉල්ලන කෙනෙක් වේවා. ඔබ එතකොට සත්පුරුෂයෙක්, ඔබ එතකොට පඬිතෙක්, ඔබට සුගතියේ දොරටු ඇහෙන්නේ. ඒක තමයි අද දහම් පණිවිඩය.